අපි ඉන්නේ 2020 අවුරුද්දට අදාළ ආලෝකයේ රචනා ගැටලුවේ. මේක ඡේද ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඡේද කියවන්න කලින් ප්‍රශ්නේ කියවලා ඡේදෙන් උත්තරේ හොයාගමු. සිම්පල් අපිට කියලා තියෙනවා ඇසට ඇතුළු වන ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ වාත ස්වච්ඡ අතුරු මුහුණතේදීය. මේට හේතුව කුමක්ද? ඇසට ඇතුළු වන ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ වාත ස්වච්ඡ අතුරු මුහුණතේදීය. මේට හේතුව. යන් අපි ඡේදෙට. පහත ඡේදයේ කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මිනිස් ඇසක හරස් කඩක් එක රූපේ පෙන්වා ඇත. ස්වච්ඡ සහ අක්ෂී කාච සංයුක්තය මගින් ආලෝකයේ දෘෂ්ටි විතානයේ මතර නාභිගත කරයි. නමුත් වාතය වර්තනාංක 1යි සහ ස්වච්ඡය වර්තනාංක 1.38යි අතර ඇති වර්තනාංක වෙනස නිසා ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ වාතයේ සිට ස්වච්ඡය හරහා යෑමේදීය. ඒක අපිට උත්තර විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්නේ බලමු. ඇසට ඇතුළු වන ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ වාත ස්වච්ඡ අතුරු මුහුණතේදීය. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. වාතය හා ස්වච්ඡය අතර ඇති වර්තනාංක වෙනස විශාල නිසා තමයි ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ ස්වච්ඡය හරහා යෑමෙන්. එහෙනම් උත්තරේ විදිහට ලියමු අපි. අපි ඉන්නේ 2020 ප්‍රශ්නේ. සිම්පල් A වාතය හා ස්වච්ඡය අතර ඇති වර්තනාංක වෙනස නිසා ඇත්තට මේ ටික ලියලා තිබ්බත් ඇති නේද? වාතය හා ස්වච්ඡය අතර ඇති වර්තනාංක වෙනස නිසා ඇති. පැහැදිලින උත්තරේ. ඊට පස්සේ සිම්පල් B අපිට කියනවා සිම්පල් B වල පළවෙනි එක ස්වච්ඡයට ඇතුළු වන ඒකවර්ණ ආලෝක කිරණයක පතන කෝණය සිම්පල් I හා වර්තන කෝණයෙන් සිම්පල් R නම් ස්වච්ඡයේ වර්තනාංකය NC සඳහා ප්‍රකාශනයක් සිම්පල් I සහ සිම්පල් R ඇසුරින් ලියා දක්වන්න. පතන කෝණය සිම්පල් I වර්තන කෝණය සිම්පල් R. එතකොට අපි ස්වච්ඡය මෙහෙම ගත්තොත් මෙහෙම ගමු. මේ තමා විලම්භය. එතකොට මේ තමා වාතය. මේ තමා ස්වච්ඡය. මේ මෙන්නම ආලෝක කිරණයක් අභිලම්භයත් එක්ක හදන කෝණය පතන කෝණය එයා I. වාතයේ වර්තනාංකය 1යි. මෙයාගේ වර්තනාංකය අපිට 1. සම්තින් දීලා තිබ්බනේ 1.38යි. NA සමානයි 1යි. NC සමානයි 1.38යි. එතකොට විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට යද්දී ආලෝක කිරණය අභිලම්භයේ දෙසට නැමීම සිද්ධ වෙනවා. අභිලම්භයත් එක්ක කිරණය හදන කෝණය අපිට වර්තන කෝණය විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වෙලාවට ස්නෙල් නියමය දැම්මොත් ස්නෙල් නියමය පොදු සමීකරණයක් විදිහට අපිට ගත්ත හැකි n1 sin θ 1 සමාන වෙනවා n2 sin θ 2. කිරණ එන්නේ වාතයේ ඉඳලා වර්තනාංක 1යි. පතන කෝණය I. එහෙනම් sin I සමාන වෙනවා n2 කියලා කියන්නේ මෙන්න මේ මාධ්‍ය වර්තනාංකය. අපෙන් අහන්නේ ප්‍රකාශනයක්ද? අගයන් ආදේශ කරන්න ඕනේද? ප්‍රකාශනයක්. එයාගේ වර්තනාංක NC. වර්තන කෝණය සිම්පල් R. එහෙනම් මෙතන sin R. NC කියන එකේ අවසාන වශයෙන් අපිට ගත්ත හැකි sin I බෙදීම sin R. sin I බෙදීම sin R. B වල දෙක අපෙන් අහනවා I සමානයි 30යි වන විට R සමානයි 21.14යි වේ. දශම නෙවෙයි අංශක 21යි කලා 14යි වේ. පරිස්සමෙන් ඒ වගේ තැන්වල මෙම අවස්ථාවේදී කිරණයේ අපගමන කෝණය කොපමණද? කිරණයේ අපගමන කෝණය මේ බලන්නකෝ. මේ කිරණේ යන්න හිතාගෙන ආවේ මෙන්න මේ වගේ පාත් එක්ක. හැබැයි මේ ස්වච්ඡය හම්බුණු හින්දා යාට මෙන්න මේ ප්‍රමාණයක් නැමෙන්න සිද්ධ වුණා. ඒ ටිකනේ අපගමනේ. දැන් මේ කෝණේ I නම් මේ සම්පූර්ණ කෝණයත් I වෙනවා. ඇයි ඒ? ප්‍රතිමුඛ කෝණනේ. ප්‍රතිමුඛ කෝණ. එතකොට I ගෙන් සිම්පල් R කියන එක අඩු කරාම තමයි අපිට කොච්චර ප්‍රමාණයක් අපගමනේ වුණාද කියන එක එන්නේ. මට ලියන්න පුළුවන්. අපගමන කෝණය අපි D කියලා ගත්තොත් D කියන එක සමානයි I ඍණ R.
i අපිට දීලා තිබ්බ අංශක 30ක් i දීලා තිබ්බ අංශක 30ක් r දීලා තිබ්බ 21යි කලා 14ක්. එතකොට 30 ඍණ අංශක 21යි කලා 14. මේක අපි පරිස්සමෙන් සුළු කරමු. 60න් 14ක් ගියපුවම අපිට එනවා 46ක්. මේ පැත්තෙන් එකක් ගත්තා. 29න් 21ක් කියන්නේ 29න් 21ක් 8යිද? 8යිනේ. මෙන්න මේ වගේ ගන්න පුළුවන්. අංශක 8යි කලා 46යි. මේ දෙක එකතු කරොත් 30 එන්න එපයි. 21යි 29යි 46යි 14යි 30යි. සුළු කිරීම හරි. ඊට පස්සේ අපිට කියනවා සංයුක්ත කාචයේ සිට දෘෂ්ටි විතානය කතාවක්. මේක ඇඳගෙන ඉමු. එතකොට වැඩේ ලේසි. මේක ඉක්මනට සටහන් කරගමු. මේ පාර්ට් එක. ඊට පස්සේ අපි සිම්පල් සීට යමු. සිම්පල් C වල පළවෙනි එක අපිට කියනවා සංයුක්ත කාචයේ සිට දෘෂ්ටි විතානයට සහ ඇසේ අවිදුර ලක්ෂයට ඇති දුර පිළිවෙලින් සෙන්ටිමීටර් 2.5යි සහ සෙන්ටිමීටර් 25ක් වේ. අනුරූප කිරණ සටහන් ඇඳ සංයුක්ත කාචයේ අවම හා උපරිම බලයන් ගණනය කරන්න. අවම හා උපරිම බලයන් ගණනය කරන්න. මේ සංයුක්ත කාචය කියවට බය වෙන්න එපා. නේද? මෙතන සංයුක්ත කාචය කියන්නේ එක කාචයක් විදිහට. ඇත්තටම සංයුක්ත කාචයක් කියන්නේම සෛද්ධාන්තික එක කාචයක්නේ. පැහැදිලිද? ඒ කියන්නේ කාච දෙකක් හෝ කිහිපයක් වෙනුවට දාන්න පුළුවන් තනි කාචය. අපි එහෙම හිතමු. මේ තනි කාචයක්. නැත්නම් සමහර විට සංයුක්ත කිව්වම අවුලක් හිතෙන්න පුළුවන්. අපි ඉන්න C වල පළවෙනි එකේ C වල පළවෙනි එකේ අවිදුර ලක්ෂයට තියෙන දුර 25යි දෘෂ්ටි විතානයට කාචේ ඉඳලා තියෙන දුර සෙන්ටිමීටර් 2.5යි. අනුරූප කිරණ සටහන් නැද සංයුක්ත කාචයේ අවම සහ උපරිම බලයන් ගණනය කරන්න. මේ බලන්නකො. අපි වස්තු අනන්තයේ තියෙන අවස්ථාව ගත්තාම මේ විදිහට සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා දෘෂ්ටි විතානයේ මත නාභිගත වීම සිද්ධ වෙනවා. එතකොට මෙතන වස්තුව තියෙන අනන්තයේ වස්තු දුර අනන්තයයි. මේ දුර කොච්චරද? v කියන එක්කෙනා සෙන්ටිමීටර් 2.5යි. ඒක ඒගොල්ලෝ දීලා තිබ්බා. ගැටලුවක් නැහැ. එහෙනම් මේ වෙලාවට අපි කාච සූත්‍රය දැම්මොත් එහෙම එකයට v ඍණ එකයට u සමානයි එකයට f. මේක කාචයේ අක්ෂය විදිහට සැලකුවොත් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ අපේ ලකුණු සම්මුතියට අනුව. එතකොට v කියලා කියන්නේ ප්‍රතිබිම්බය ඍණ 2.5යි ඍණ එකයට වස්තු දුර ධන අනන්තයයි සමානයි එකයට f. එහෙනම් එකයට අනන්තය කියන්නේ බිඳුවයි එකයට ඍණ 2.5 සමානයි එකයට f. f ගන්න පුළුවන් ඍණ 2.5 සෙන්ටිමීටර විදියට. තේරුණාද කතාව? අපෙන් අහලා තියෙන්නේ නාභිය දුර නෙවෙයි බලය. බලය අපිට ගන්න පුළුවන් p සමානයි ඍණ එකයට f. හොඳට මතක තියාගන්න බලයේ සමීකරණයේදී නාභිය දුර අපි ආදේශ කරන්නේ සම්මත ඒකක වලින්. මෙතනදී නම් මීටර වලින්. එහෙනම් ඍණ එකයට මෙයාගේ නාභිය දුර ඍණ 2.5යි. හැබැයි 10 ඍණ 2 දාන්න ඕනේ. සම්මත ඒකක වලට දැම්මා. ඍණ ධන වුණා 10 ඍණ 2 උඩට ගිහිල්ලා 100 වුණා. යට 2.5 තිබ්බා. එහෙනම් අවසාන වශයෙන් මේ අවස්ථාවේදී කාචයේ බලය අපිට ගන්න පුළුවන් 100 බෙදීම 2.5. එහෙනම් 40යි ඩයෝප්ටර් විදියට. ධන 40යි. නේද? 40යි ඩයෝප්ටර්. දැන් ඕකම අපෙන් අහලා තියෙනවා අවිදුර. ලක්ෂයේ වස්තුවක් තියෙද්දි. ඒක අපි සැලකුවොත් මෙන්න මේ වගේ ආලෝක කිරණ අවිදුර ලක්ෂයේ ඉඳන් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මත නාභිගත කළ යුතුයි. මේ දුර වෙනස් වුන්නේ නැහැ v සමානයි 2.5 සෙන්ටිමීටර්. අවිදුර ලක්ෂය u කියන එක සමානයි සෙන්ටිමීටර් 25යි. මේක තමයි කාචය අක්ෂය. එතකොට මේ පැත්තට මනින විනුම් අපේ ලකුණු සම්මුතියට නෝ ධනයි. එහා පැත්තේ ආලෝකයේ ගමන් කරන දිශාවට කාචය අක්ෂයේ ඉඳලා මනින විනුම් ඍණයි. අපි කාච සූත්‍රය දැම්මොත් එකයට v ඍණ එකයට u සමානයි එකයට f. දැන් v කියලා කියන්නේ කවුද? ප්‍රතිබිම්බ දුර. ප්‍රතිබිම්බය හැදෙන්නේ දෘෂ්ටි විතානයේ.
එතකොට අපිට ගන්න වෙන ප්‍රතිබිම්බ දුර v කියන එක නා ඍණ 2.5යි. මේ බලන්න ඍණ පැත්තේ තියෙන. ඍණ 2.5යි. ඍණ u කියන එක නා වස්තු දුර. වස්තුව තියෙන අවිදුර ලක්ෂයේ එතෙන්ද අක්ෂිකාචී ඉඳන් තියෙන දුර සෙන්ටිමීටර් 25යි. ඒක තියෙන්නේ ධන කලාපේ. ධන 25යි. මේ ඍණ ඔරිජිනල් සමීකරණ තිබ්බ ඍණ. අපි නාභිය දුර හොයමු. මෙතන කොහොමද කරන්නේ? අපි මුලින්ම ඍණ එළියට ගමු. එළියට අරන් දෙන්නව ධන කරලා ලියාගමු. මෙතනින් මට පොදු හරයක් ගන්න පුළුවන් 25. 2.5 25 වෙන්න 10න් වැඩි කරන්න ඕනේ. එහෙනම් උඩත් 10න් වැඩි කරමු. 1 සමාන 1ට f. එහෙනම් මට f කියන එක නා ගන්න පුළුවන් 25 බෙදීම 11. හැබැයි ඍණ 25 බෙදීම 11. හැබැයි ඍණ. මේක අපි සුළු කරන්නේ නැතුව මෙහෙම තියාගමු. මේක අපිට සෙන්ටිමීටර් වලින්. අපෙන් අහලා තියෙන බලයේ පොදු සමීකරණය ඍණ 1ට f. මේක ගෙනල්ලා ආදේශ කරාම ඍණ 1ට මෙයාගේ තිබ්බ ඍණ ලකුණත් එක්ක ඍණ 25 බෙදීම 11 වෙනවා. හැබැයි ආයෙත් අමතක කරන්න එපා සම්මත ඒකක වලින් අපි ආදේශ කරන්න ඕනේ. එහෙනම් සෙන්ටිමීටර් මීටර කරන්න 10 ඍණ 2ක් දාමු. 10 ඍණ 2 උඩට ගියා 11ත් උඩට ගියා. ඍණ ඍණ ධන වුණා. එකවරම මම ලියන්නම්. මට එනවා 1100 බෙදීම 25. බලන්න හරිද කියලා. 11 උඩට ගියා ඍණ 2 උඩට ගියා ධන 2 විදියට 11.2යි 1100යි. යට 25යි. ඍණ ඍණ ගුණ වෙලා ධන වුණා. එතකොට p කියන එකේ අවසාන වශයෙන් මෙතන අපිට එනවා 1025න් බෙදුවොත් නම් එන්නේ 40යිනේ. තව 100කුත් තියෙනවා. එහෙනම් 44යි ඩයොප්ටර් විදියට මේ වෙලාවේ උත්තරේ එනවා. අවම සහ උපරිම බලයන් අපිට ගණනය කරන්න කියලා තිබ්බේ. එතකොට අවම බලය ඩයොප්ටර් 40යි. ඒක දුර බලද්දී අවිදුර ලක්ෂය පැහැදිලිව පේන ළඟම ලක්ෂය බලද්දී කාචේ බලය වැඩි වුණා ඩයොප්ටර් 44යි. මේක උපරිම මේක අවම. ලියා ගන්න. සීවල දෙවෙනි කොටස. ස්වච්ඡෙන් සෑදෙන කාචයේ බලය ධන 30යි ඩයොප්ටර් නම් ඉහත සීවල එකේ සඳහන් කොට ඇති අවස්ථා දෙක සඳහා අනුරූප අක්ෂි කාචයේ බලයන් ගණනය කරන්න. දැන් අක්ෂි කාචය හා ස්වච්ඡ එකතු වෙලා සංයුක්ත කාචයක් විදිහට හැසිරෙනවා කියලා අරගෙනනේ අපි මේක ගත්තේ. මේ කතාව කලින් නේද? ගණනය කිරීම කරේ. ඔයගොල්ලන්ට මතකද? අපිට සම්පූර්ණ p කියන එක්කෙනා සම්පූර්ණ බලය ගන්න පුළුවන් එක් එක් කාචයේ බලයන්ගේ එකතුව විදියට. එහෙම නැත්නම් අපි අර කතා කරන්නේ සම්පූර්ණ සපල නාභිදුර කියන එක්කෙනා ගන්න පුළුවන් එක් එක් කාචයේ නාභිදුරේ සපල නාභිදුර කියන එක්කෙනා එක යට සපල නාභිදුර සමානයි එක එක් කාචයේ නාභිදුර වල එක යට පදවල එකතුව. මෙන්න මේ වගේ. දැන් එක යට f කියන්නේ නැත්තරම බලය පැහැදිලිද? එච්චර කල්පනා කරන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ මතක තියාගන්න කාච සංයුක්තක බලය කියන එක එක් එක් කාචයේ බලයන්ගේ එකතුව විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ටෝටල් පවර් එක සම්පූර්ණ බලය මෙතන කාච දෙකක් තියෙනවා. p ස්වච්ඡය ධන p අක්ෂි කාචය. එතකොට මේ කෙටි පද abbreviations අපි ගත්තේ स्वच्छ आका अक्षिकाचे
ඒගොල්ලෝ අපිට ස්වච්ඡේද දීලා තිබ්බේ. ස්වච්ඡේ දීලා තිබ්බ ඩයොප්ට 30ක් විදියට. එතකොට අවම අවස්ථාව ගත්තොත් එහෙම අවම අවස්ථාවේදී අපිට ආවේ P total එක 40ක්. දැන් ස්වච්ඡ එක අපිට 30ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී අක්ෂිකාචේ බලය අපිට ගන්න පුළුවන්. 40 ඍණ 30 කියන්නේ ඩයොප්ට 10යි. ඩයොප්ට 10යි. උපරිම අවස්ථාවේදී අපිට සංයුක්ත කාචේ බලය ආව 44යි ඩයොප්ට. ස්වච්ඡේ බලය 30ක් කියලා ඒගොල්ලෝ දීලා තිබ්බා. ඒ වෙලාවේදී අක්ෂිකාචේ බලය අපිට ගන්න පුළුවන්. P අක්ෂිකාචය 40න් 30ක් අඩු කරාම ඩයොප්ට 14යි. තේරුණාද? ඩයොප්ට 14යි. අපි යන් D වලට. ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න මම එහා පැත්ත මගනක. ඊට පස්සේ අපිට කියනවා D වල පළවෙනි එක පුද්ගලයෙකුගේ දෝෂ සහිත ඇසක අවිදුර ලක්ෂ්‍ය සෙන්ටිමීටර් 50යි. මෙම් පුද්ගලයා දෝෂ සහිත ඇසේ සිට සෙන්ටිමීටර් 50ක් ඈතින් තබා ඇති පුවත්පතක් කියවන විට ඔහුගේ ඇසේ සංයුක්ත කාචයේ බලය කොපමණද? ඒ කියන්නේ මෙයාට සෙන්ටිමීටර් 25ක් පේන්නේ නැහැ. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක් වගේ සෙන්ටිමීටර් 25ක දුරින් තියෙන අකුරු පේන්නේ නැහැ. ඒකින්ද මෙයා සෙන්ටිමීටර් 50න් තියලා බලනවා. පැහැදිලිද? එතකොට මේ රෝගී අවස්ථාවක් සෙන්ටිමීටර් 50න් තියලා බලනවා. අන්න ඒ අවස්ථාවේ තියෙද්දි කාචේ නාභි දුර තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට D වල පළවෙනි එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ රූපයක් අපිට එකට ගන්න පුළුවන්. දැන් වස්තුව තියෙන්නේ කොහෙද? අක්ෂිකාචේ ඉඳලා සෙන්ටිමීටර් 50ක් දුරින්. ප්‍රතිබිම්බය හැදෙනවා දෘෂ්ටි විතානයේ මත. කාචේ අක්ෂය මේ පැත්තේ මිනුම් ධනයි මේ පැත්තේ මිනුම් ඍණයි. මේ වෙලාවේ අපි කාච සූත්‍රය දැම්මොත් එකයට v ඍණ එකයට u සමාන එකයට f. v කියලා කියන්නේ ඍණ 2.5. u කියලා කියන්නේ ධන 50. F කීයද කියලා හොයමු. මෙතනින් ඍණ එළියට ගත්තොත් මට ලියන්න පුළුවන් 1යට 2.5 ධන 1යට 50 සමාන 1යට F. ඊට පස්සේ පොදු හරයක් ගත්තොත් 2.5 50 වෙන්න කීයෙන් වැඩි කරන්න ඕනේද? 10 වෙන්න නම් 4න් වැඩි කරන්න ඕනේ. ඒ වගේ 5 ගුණයක් නේ. 20කින් වැඩි කරන්න ඕනේ. එහෙනම් 20 ධන 1 සමාන 1යට F. එහෙනම් F කියන එක නමට ගත්ත හැකි ඍණ 50 බෙදීම 21. ඍණ 50 බෙදීම 21. ඒ වෙලාවේ අපෙන් අහලා තියෙන බලය ඒක නිසා අපි මේක මෙහෙම තියාගමු සුළු කරන්නේ නැතුව. ඔහුගේ ඇසේ සංයුක්ත කාචයේ බලය කොපමණද? බලය කියන එක අපිට ගන්න පුළුවන් ඍණ 1යට F. එතකොට ඍණ 1යට මේ පදේ ආදේශ කරමු. ඍණ 50 බෙදීම 21. හැබැයි අමතක කරන්න එපා මීටර කරන්න ඕනේ. සම්මත ඒකක 10 ඍණ 2ක් දැම්මා. ඍණ ධන වෙනවා 21 උඩට යනවා. ඒක 10 දෙකෙන් වැඩි වුණාම 10 ඍණ 2 උඩට ගිහිල්ලා ධන 2 වෙලා 21ත් එක්ක වැඩි වුණාම 2100 බෙදීම 50 කියලා එනවා. බිඳුවට බිඳුව කැපුණා. අවසාන වශයෙන් කාචයේ බලය විදියට අපිට ගන්න පුළුවන් 210 බෙදීම 5. 42යි ඩයොප්ට. 42යි ඩයොප්ට. ඊට පස්සේ අපෙන් අහනවා D වල දෙවෙනි කොටස
ස්වච්ඡෙන් සෑදෙන කාචයේ බලය ඩයොප්ටර් 30යි නම් මෙම අවස්ථාවට අනුරූප අක්ෂි කාචයේ බලය කොපමණද? ආයෙත් අපිට සරල සුළු කිරීමක් තියෙන්නේ. D වල දෙකද? ඔව්. සම්පූර්ණ බලය P total කියන එක සමානයි ස්වච්ඡයේ බලය එකතු කිරීම අක්ෂි කාචයේ බලය. සම්පූර්ණ බලය කියන එක න තමා පියවි ඩයොප්ටර් 42ක් විදියට. මොකද සංයුක්ත කාචය සඳහා තමයි මේ සුළු කිරීම කරේ. ස්වච්ඡය අපිට දීලා තිබ්බා 30ක්. එහෙනම් අපෙන් අහනවා මේ වෙලාවේ අක්ෂි කාචයේ බලය. අවසාන වශයෙන් P අක්ෂි කාචය 42 ඍණ 30 කියන්නේ ඩයොප්ටර් 12ක් විදියට අපිට ගන්න පුළුවන්. ඩයොප්ටර් 12ක්. තුන්වෙනි විදියට කියලා තියෙනවා ඇස් කණ්ණාඩි නොපැළඳ ලැසික් සැත්කමක් මගින් තම දෘෂ්ටිය නිවැරදි කර ගැනීමට පුද්ගලයා තීරණය කරයි නම් අලුතින් හැඩ ගැස්සූ ස්වච්ඡ කාචයට කොපමණ බලයක් තිබිය යුතුද? මොකද්ද ලැසික් සැත්කම? යන් අපි අපේ ඡේදයට අපි නතර කරේ වැඩියෙන්ම වර්ධනය වන්නේ වාතයේ සිට ස්වච්ඡය හරහා යෑමේදීය. ස්වච්ඡ කාචය සහ අක්ෂි කාචය පිළිවෙලින් නිශ්චිත නාභිදුරක් සහ විචල්්‍ය නාභිදුරක් සහිත උත්තල කාච ලෙස සැලකිය හැක. ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරීත්වය මගින් අක්ෂි කාචයේ නාභිදුර වෙනස් කළ හැක. මෙම සංයුක්තය එකිනෙකට ස්පර්ශව පවතින තුනී උත්තල කාච දෙකක් ලෙස සැලකිය හැක. තාම හම්බුන්නේ නැහැ උත්තරේ. කියවගෙන යන්න. අවිදුර දෘෂ්ටිකත්වය සහ දූර දෘෂ්ටිකත්වය යනු පොදු දෘෂ්ටි දෝෂ දෙකකි. සුදුසු කාච භාවිතා කිරීම මගින් සාමාන්‍යයෙන් මෙම දෝෂ නිවැරදි කරගත හැක. ඇත්ත. වර්තමානයේ පරිගණක මගින් පාලනය වන පාරජම්බුල UV ලේසර් කිරණ මගින් ස්වච්ඡය අඩංගු පටක අන්වීක්ෂීය ප්‍රමාණ වලින් ඉවත් කොට ස්වච්ඡය අලුතින් හැඩ ගැන්වීම මගින් මෙම දෝෂ නිවැරදි කළ හැක. මෙම ක්‍රියාවලිය ලැසික් සැත්කමක් ලෙස හැඳින්වේ. මෙහි අරමුණ වන්නේ ඇස් කණ්ණාඩි හෝ සිවි කාච නොමැතිව දෘෂ්ටිය යථා තත්ත්වයට පත් කර ගැනීමයි. UV ලයිට් පාවිච්චි කරලා මොකද්ද කරන්නේ? ස්වච්ඡය අඩංගු පටක අන්වීක්ෂික ප්‍රමාණ වලින් ඉවත් කරනවා. ඊට පස්සේ ස්වච්ඡය නැවත හැඩගන්වලා දෘෂ්ටි දෝෂ නිවැරදි කරනවා. ඇස් කණ්ණාඩි නොපැළඳ ලැසික් සැත්කම් මගින් තම දෘෂ්ටිය නිවැරදි කර ගැනීමට පුද්ගලයා තීරණය කරයි නම් අලුතින් හැඩ ගැසූ ස්වච්ඡ කාචයට කොපමණ බලයක් තිබිය යුතුද? මේ බලන්න. අපි ඉන්නේ D වල 3. එතකොට දැන් ඇත්තටම ඉස්සෙල්ලා අපි හෙව්වා කාචයට තියෙන්න ඕනේ බලයන්ගේ පරාසය. අවම 40 වෙන්න ඕනේ, උපරිම 44 වෙන්න ඕනේ. නේද? නිවැරදිව පේන්න නම් උපරිම 44ක බලයක් තියෙන්න ඕනේ. දැන් ඒ තත්ත්වෙට එන්න එපේ සත්කම කරාම. එහෙනම් මට කියන්න පුළුවන් මේ P total සමානයි ඉස්සෙල්ලා වගේම P ස්වච්ඡය ධන P අක්ෂි කාචය. මේකේ උපරිම අවස්ථාව අපි ඉස්සෙල්ලා හෙව්වා ඩයොප්ටර් 44යි. පැහැදිලිද? ඊට පස්සේ ස්වච්ඡයේ බලය අපිට කලින් දීලා තිබ්බා ඩයොප්ටර් 30ක් විදියට නේද? ඩයොප්ටර් 30ක් විදියට. එහෙමද? ස්වච්ඡයනේ හදන්නේ. එතකොට යාම තමයි වෙනස් වෙන්න ඕනේ. පැහැදිලිද ඔයගොල්ලන්ට කියන කතාව? අක්ෂි කාචය නෙවෙයි මේගොල්ලෝ වෙනස් කරන්නේ සැත්කම් මගින්. ස්වච්ඡය. එයාගේ පටක තමයි UV කිරණ මගින් වෙනස් කිරීමකට භාජනය කරන්නේ. එතකොට අක්ෂි කාචයේ බලය නම් අපි කලින් එකේ හොයාගත්ත ඩයොප්ටර් 12ක් විදියට. එහෙනම් අපි ඒක ආදේශ කරමු. ස්වච්ඡයේ අලුත් බලය තමයි අපෙන් අහන්නේ. P ස්වච්ඡය ධන අක්ෂි කාචයේ බලය ඩයොප්ටර් 12යි. ඩයොප්ටර් 12යි. එයා නියතයක් නේ මේ වෙලාවේ හැටියට. මේ කියන කතාවේ හැටියට. එතකොට ස්වච්ඡයේ බලය අපිට ගන්න පුළුවන් 44න් 12ක් අඩු කරලා. ඩයොප්ටර් 32ක් විදියට. ඩයොප්ටර් 32ක්. ඊට පස්සේ අපිට කියනවා සත්කමක් ඇස් කණ්ණාඩි පැළඳීමට පුද්ගලයා අදහස් කරයි නම් පැහැදිලි යුතු ඇස් කණ්ණාඩි වර්ගයේ සහයි බලය කොපමණද? ඔගොල්ලෝ ඒක හොයන්න කලින් මේ ටික ලියා ගන්න. මම එහා පැත්ත මකන්නම්. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු.
D වල 4 ඉන්නේ ලේසර් සත්කම නොකර ඇස් කණ්ණාඩි පුද්ගලයා අදහස් කරයි නම් එම පුද්ගලයා පැලැඳිය යුතු ඇස් කණ්ණාඩි වර්ගයේ සහයි බලය කොපමණද? දැන් කොහොමද අපි ඒක කරන්නේ? මෙයාට තිබ්බ අවුල මොකද්ද? මේ බලන්න. D වල 4 අපි ඉන්නේ. D වල 4. මෙයාගේ අවිදුර ලක්ෂය 50 තියෙන්නේ. දැන් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු 25. එහෙනම් වස්තුව කියන එක්කෙනා 25 තිබ්බහම මෙයාට පේන්න ඕනේ. නේ? ඒතර ළඟ පේන්නේ නැති අවුලක් තමයි තියෙන්නේ. ළඟ පේන්නේ නැහැ කියන්නේ දුර පේනවා. දුර දෘෂ්ටිකත්වය. එහෙමනේ අපි සලකන්නේ. මෙයාට තියෙන දෝෂය තමයි දුර දෘෂ්ටිකත්වය. දුර දෘෂ්ටිකත්වය. එතකොට දුර දෘෂ්ටිකත්වයට අපි පාවිච්චි කරන උත්තල කාච දැන් අපි මෙහෙම හිතුවොත් එහෙම රෝගී ඇසට පේන ළඟම ලක්ෂ්‍ය තමයි 50 කියලා කියන්නේ. එතකොට 25 තිබ්බොත් මොකද වෙන්නේ? 25 තිබ්බොත් වෙන්නේ මෙන්න මේ වගේ දෘෂ්ටි විතානයේට පිටුපසින් ආලෝක කිරණ අභිගත වෙන එක. පැහැදිලිද? ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මේකට පිළියමක් වශයෙන් උත්තල කාචයක් පැලඳුවාම 25 ඉඳන් එන ආලෝක කිරණ යම් කිසි ප්‍රමාණයක් වැඩිපුර අභිසරණය කරලා දෙනවා. මේ බලන්න වැඩිපුර අභිසරණය කරලා දෙනවා. දෘෂ්ටි විතානයේ මත નિયમિત පරිදි ප්‍රතිබිම්බය හැදෙන්න පුළුවන් වෙන්න. ඒකයි උත්තල කාචයෙන් කරන්නේ. ඊට පස්සේ අපි මේ අභිසරණය කරපු කිරණ දික් කරොත් එහෙම ආපස්සට අපිට එනවා කාචය මගින් ප්‍රතිබිම්බය හදන ලක්ෂය. මෙන්න මේ වගේ. එතකොට වස්තුව තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. එහෙම නැත්නම් අපි කියනවා විෂ දෘෂ්ටිය අවම දුරින් සෙන්ටිමීටර් 25කින්. එතකොට ප්‍රතිබිම්බය තියෙන්නේ කොහෙද? මෙයාට පේන ළඟම අක්ෂයේ. ඒක ඒගොල්ලෝ දීලා තිබ්බ සෙන්ටිමීටර් 50ක් විදියට. ප්‍රතිබිම්බය තියෙන්නේ අක්ෂි කාචයේ ඉඳලා සෙන්ටිමීටර් 50ක් දුරින්. ඇයි 50ක් දුරින් තියෙන්නේ? 50 තමයි මෙයාට පේන ළඟම ලක්ෂය. කාචේ දැම්මහම මෙයාට 25 තියලා කියවන්න පුළුවන්. හැබැයි කාචේ මගින් මොකද කරේ? මේ 25 තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය මෙයාට පේන ළඟම ලක්ෂය හදලා දුන්නා. ඒක තමයි කාචේ මගින් කරන්නේ. එතකොට කාචයට අපි මුත් එහෙම උත්තල කාචයට එකයට v ඍණ එකයට u සමාන එකයට f. ඒ වෙලාවේදී ප්‍රතිබිම්බ දුර. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට මේ ඇහි තිබ්බ ස්වභාවික කාචය දැන් ඇහි ස්වභාවික කාචයට වස්තුව වෙන්නේ මොකද්ද? මෙන්න මේ උත්තල කාචය හදන ප්‍රතිබිම්බය. උත්තල කාචයට කාච සූත්‍රය දාද්දී ඒක අපිට අදාළ නැහැ. තේරුණානේ? මෙන්න මේ අපි බලෙන් පළඳපු නේද? පිටින් පැලඳුව උත්තල කාචයට වස්තු දුර වෙන්නේ මෙන්න මෙයා සෙන්ටිමීටර් 25 කියන එක. එනම් අවිදුර ලක්ෂය. එද දෘෂ්ටියේ අවම දුර. එයාගෙන් හැදෙන ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මේ මිනිසට. එහෙම නැත්නම් රෝගී ඇසට පේන ළඟම ලක්ෂය සෙන්ටිමීටර් 50යි. අවුලක් නැහැනේ. අක්ෂි කාචය මගින් කරන්නේ අන්නේ ප්‍රතිබිම්බය අරගෙන දෘෂ්ටි විතානයේ මත අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය කරන එක. එතකොට මෙතනදී අපි කාච සූත්‍රය දාන්නේ මෙන්න මේ උත්තල කාචයට. සියල්ලම පැහැදිලිද? උත්තල කාචය සලකපුවාම පිටින් පළඳපු උත්තල කාචය සලකපුවාම v කියලා කියන්නේ ධන 50යි. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. එකෙන් අඩු කරමු u කියලා කියන්නේ ධන 25යි. සමානයි එකයට f. මෙතනින් මට ගන්න පුළුවන් 25 ඍණ 50. එහෙම නැත්නම් පොදු හරයක් ගමු අපි. 1 ඍණ 2 සමානයි එකයට f. මට f කියන එක එනවා ඍණ 50 බෙදීම 1. එහෙනම් අපිට එනවා අවසාන වශයෙන් සෙන්ටිමීටර් 50ක්. ඍණ කියන එකේ අදහස උත්තල කාචයක්. සෙන්ටිමීටර් 50ක නාභිය දුරක් සහිත උත්තල කාචයක් තමයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ. තේරුණානේ? සිම්පල් ඒ අපෙන් අහනවා අක්ෂි සත්කම් සඳහා සන්තතික ලේසර් වෙනුවට ස්පන්දිත UV ලේසර් භාවිතා කිරීමේ වාසිය කුමක්ද? යන් ඡේදයට. තීරුකේත බාකෝඩ්ස් කියවනයන්හි භාවිතා වන සන්තතික ලේසර් මෙන් නොව මේවා ස්පන්දිත ලේසර් වර්ගයට අයත් වේ. මේවා 10 fps ෆෙටෝ සෙකන්ඩ්ස් 10 ඍණ 15 සෙකන්ඩ්ස් වලට සමාන වෙනවා.
පමණ කාල ප්‍රාන්තරයක් සහිත කෙටි ස්පන්ද ආකාරයෙන් ශක්තිය මුදා හරේ. පාරජම්බුල ආලෝකයේ අධි තීව්‍රතා ස්පන්ද ස්වච්ඡේතා තුනී පටක ස්තරයක් මගින් පමණක් අවශෝෂණය කරන නිසා මෙවැනි ලේසර් අක්ෂි සැත්කම් සඳහා භාවිතා කිරීමට යෝග්‍ය වේ. පතනය වන UV ආලෝකය මගින් තුනී පටක ස්තරය කුඩා අණු සහිත වාෂ්පයකට වියෝජනය වී ස්වච්ඡ පෘෂ්ඨයෙන් ඉතා වේගයෙන් ඉවතට විසිවී යන්නේ අසල පිහිටි පටකවලට කිසිදු හානියක් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඉතුරු නොකරමින්. එතන උත්තරේ තියෙනව නේද? ඒතකොට අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් D වල 4 වෙනි කොටසට නෑ සිම්පල් E කොටසට UV ආලෝකේ අධි තීව්‍රතා ස්පන්ද අධි තීව්‍රතා ස්පන්ද ස්වච්ඡේතා තුනී පටක ස්තරයක් මගින් පමණක් අවශෝෂණය කර ගන්නා නිසා ස්වච්ඡේතා තුනී පටක ස්තරයක් මගින් පමණක් අවශෝෂණය කර ගන්නා නිසා අපි ලියමු යාබද පටකවලට හානි වීම සිදු නොවේ. යාබද පටකවලට හානි වීම සිදු නොවේ. මෙන්න මේ සැත්කම් වලදී යාබද පටකවලට හානි වීම සිදු නොවේ. මෙන්න මේ වගේ උත්තරයක් අපි ලියලා තියමු. අපි F කොටසට යන්න කලින් ඕගොල්ලෝ මෙතන අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මේ ටික අපි ලිව්වා. මෙන්න මේ පාර්ට් එකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ අපි යන් F කොටසට අපිට කියනවා ලේසර් සැත්කමකදී කෙටි පාරජම්බුල ස්පන්දයක් රෝගියෙකුගේ ස්වච්ඡ මතට ප්‍රක්ෂේපණය කරන ලදී. එය අරය මිලිමීටර් 0.5ක් වන ලපයක් ස්වච්ඡ මත සාධන අතර 0.55යි. මිලිජූල් ශක්තියක් ස්වච්ඡ පටකයේ ලපයට ලබා දෙයි. ස්වච්ඡ පෘෂ්ඨයෙන් ඉවත් වන පටකයේ ඝනකම ගණනය කරන්න. ස්වච්ඡ පටකයේ ආරම්භක උෂ්ණත්වය 30යි සෙල්සියස්, ඉවත් වන පටකයේ උෂ්ණත්වය 100යි. දක්වා ඉහළ නැගින් පසු තවදුරටත් උෂ්ණත්වය වැඩි කිරීමේදී වැඩි නොවී ඒ වාෂ්පීකරණය වන බව උපකල්පනය කරන්න. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයට අදාළ පදයකුත් එනවා කියලා කියන්නේ. නේද? දැන් උෂ්ණත්ව වෙනසක් නම් අපි mc තීට පදයක් ගන්න ඕනේ. එතකොට අවස්ථා විපර්යාසයක් ml පදයකුත් මෙතන තියෙනවයි කියලා කියනවා. අවුලක් නැහැ. ඝනත්වය විශිෂ්ට තාපධාරිතාවයේ අවශ්‍ය දත්ත ටික අපිට දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් මෙහෙම නෙවෙන්නේ. අපි හිතමු මෙන්න මේක තමයි පටකය කියලා. මෙයයි ඝනකම D කියලා ගමු. අරය අපිට දීලා තියෙනවා 0.5 මිලිමීටරද? 0.5 මිලිමීටර. මේක මත පතනය වන ශක්ති ප්‍රමාණය අපිට දීලා තියෙනවා 0.55 මිලිජූල්. දැන් මෙයා ඉන්නේ 30. මෙන්න මේ ශක්තිය මගින් වැඩ දෙකක් වෙනවා.
එකක් තමයි අංශක 30 ඉන්න මෙන්න මේ ස්වච්ඡ පටකය 100ට රත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් තාප ශක්තිය තියෙන හින්දා. එහෙම කතාවක් කියනවනේ. තවදුරටත් තාප ශක්තිය තියෙන හින්දා 100 තියෙන ස්වච්ඡ පටකය වාෂ්පීකරණය වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. සැපයූ මුළු තාපය සමාන වෙනවා ස්වච්ඡය 30 සෙල්සියස් සිට 100 සෙල්සියස්ට රත් වීමට සෙල්සියස් 100ට රත් වීමට ලබාගත් තාපය එහෙම නැත්නම් තාප ශක්තිය එකතු කිරීම CA සෙල්සියස් CA ඇති ස්වච්ඡය එහෙම නැත්නම් ස්වච්ඡ පටක කොටස ඇත්තටම සම්පූර්ණ ස්වච්ඡය නෙවෙයිනේ ස්වච්ඡ පටකය කියලා අපි ලියමු නැත්නම් කැතයිනේ නේද වගන්තිය පටක කොටස C ඇති පටකය C ඇති වාෂ්ප බවට පත්වීමට ලබාගත් තාපය දැන් සම්පූර්ණ තාපය අපි Q කියලා ගත්තොත් එහෙම ඒක සමාන වෙනවා මෙතන අපිට එනවා MC ඩෙල්ටා T පදයක් මෙතන අපිට එනවා අවස්ථා විපර්යාසයක් ML පදයක් දැන් අපි ආදේශ කිරීම කරමු ඕනනම් අපි M කියන එක න එළියට අරන් ආදේශ කරමු M පොදුයි C ඩෙල්ටා T ධන L Q කියන එක අපිට දීලා තිබ්බා 0.55යි 10 මිලි ජූල්නේ. එතකොට M කියන එක නා. දැන් ස්කන්ධය කෙලින්ම අපිට දීලා නැහැ. එහෙනම් අපි ගමු. අපි දන්නවා ඝනත්වය ρ සමාන M බෙදීම V. එතකොට අපිට ස්කන්ධය ගන්න පුළුවන් ρ V. මේ පටකයේ සලකපුවම ඕගොල්ලන්ට තේරෙනවද? එයාගේ හරස්කඩ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 2πr. එතකොට පරිමාව ගන්න d ගෙන් වැඩි කරන්න ඕනේ. 2πr d. M කියන එක සමානයි 2πr නෙවෙයි πr වර්ගය වෘත්තයක වර්ගඵලයනේ πr වර්ගය πr වර්ගය d වැඩි කිරීම ρ πr වර්ගය d කියන්නේ පරිමාව ρ ගෙන් වැඩි කරා එතකොට අපිට ස්කන්ධය ආවා ඕනනම් අපිට ස්කන්ධය වෙනම හොයලා ගෙනත් ආදේශ කරන්න පුළුවන් එහෙම නැත්නම් කෙලින්ම ඇවිල්ලා ආදේශ කරන්නත් පුළුවන් අපි කෙලින්ම ආදේශයක් දාමු කැපිලා ඉන්න සමහර විට m කියන්නේ πr වර්ගයේ d ρ c ඩෙල්ටා θ ධන l අපි අගයන් ආදේශ කිරීම එහා පැත්තේ කරමු. ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න මම එහා පැත්ත මකනකම්. අපිට ආවේ q සමානයි πr වර්ගය d ρ c ඩෙල්ටා θ ධන l වගේ ආදේශ කරමු බලන්න q කියන්නේ 0.55යි 10 ජූල් I කියන එක ගන්න කියලා තිබ්බා 22 බෙදීම 7 එහෙම තිබ්බනේ 22 බෙදීම 7 R කියලා කියන්නේ 0.5 මිලිමීටර්. ඒ කියන්නේ 0.5යි 10 එයාගෙත් වර්ගය. D කියන එක නම් තමයි අපිට හොයන්න ඕනේ මෙන්න මේ ස්වච්ඡ පටකයේ ඝනකම. ρ අපිට දීලා තිබ්බ 10 3ක්. ρ දීලා තිබ්බ 10 3ක්.
C කියන්නේ මෙන්න මේ පටකය. හැදිලා තියෙන පදාර්ථයේ විශිෂ්ට තාපධාරිතාවය ඒක 4.13ක් විදිහට දීලා තිබ්බා. 4.13ක්. උෂ්ණත්ව වෙනස. මෙයා හිටියේ 30 100ට ගියා. එහෙනම් උෂ්ණත්ව වෙනස 100 ඍණ 30යි. ඒකට එකතු කරන්න ඕනේ මෙයාගේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. 2.5 10 6යි. 2.5 10 6යි. දැන් මේක පරිස්සමෙන් සුළු කරගන්න වෙනවා. බිංදුවේශම් 5.5 වැඩි කිරීම 10 ඍණ 3 22 බෙදීම 7 වැඩි කිරීම 0.5 වර්ගය මට ගන්න පුළුවන් 0.2යි 5යි 10 ඍණ 3 වර්ගය 10 ඍණ 6යි 10 3යි d මෙතනින් මට ගන්න පුළුවන් 4යි 10 3යි 100 ඍණ 30 කියන්නේ 70යි ධන 2.5යි 2යි 10යි 6යි මෙතන 10 ඍණ 3ෙන් මෙතන 10 ඍණ 3ක් කපලා ඉතුරු ඍණ 3 මේ ධන 3ට කපලා දාමු. එතකොට මෙතනින් 0.5 වැඩි කිරීම 7 බෙදීම 22 වැඩි කිරීම 0.2 සමානයි කියලා ගන්න පුළුවන් d වතාවක්. මෙතනින් මට ලියන්න පුළුවන් 10 6 වෙනි බලයක් හදාගමු. 10 3යි මේ 10ත් එක්ක 10 4ක් වෙනවා. 4ක් අතර 28යි. එහෙනම් මම ලියනවා 0.2යි 8යි 10යි 6යි. ධන 2.5යි 2යි 10යි 6යි. අවුලක් නැහැ නේ මම 28 0.2යි 8 කරලා 10යි 2ක් ගත්තා. 10යි 2යි 10යි 3යි 10යි 5යි මේ බිඳුවත් එක්ක 10යි 6යි. 0.5 වැඩි කිරීම 7 22 වැඩි කිරීම 0.25 සමාන වෙනවා d වතාවක්. අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව 2.5යි 2යි 0.2යි 8යි. 2.5යි 2ට මේ 8 එකතු වුනහම 2.6 වෙනවා. එහෙනම් අවසාන වශයෙන් ගන්න පුළුවන් 2.8යි බිඳුවයි 10යි 6යි. හරිද බලන්න එතන සුළු කිරීම. 5යි 2යි 6යි 2යි 7යි 2යි මේ 8ත් එක්ක 8යි. එහෙනම් මෙතනින් d උක්ත කරන්න පුළුවන්. 0.5 වැඩි කිරීම 7 බෙදීම 22 වැඩි කිරීම 0.25 වැඩි කිරීම 2.8යි බිඳුවයි 10යි 6යි. ඕනනම් අපි මෙහෙම කරමු. දැන් 4ක් 4නේ 28 කියන්නේ 7ට 1යි මෙතන 2.4යි කියලා කපලා දාමු. 0.4යි කියලා කපලා දාමු. මෙතන අපිට ලියන්න පුළුවන් 22ට 11 ඒවා 2යි 55ට 5යි හැබැයි 0.32ක් තියන්න ඕනේ. එහෙනම් අවසාන වශයෙන් මට ගන්න පුළුවන් d ට 0.05 බෙදීම 2 වැඩි කිරීම 0.25 කියන්නේ 0.5යි 0.5 වැඩි කිරීම 0.4 10 ඍණ 6 මම උඩට ගන්නවා 10 6 මම උඩට ගන්නවා 10 ඍණ 6ක් විදියට. මෙතන බලන්න මොන හරි කරන්න පුළුවන්ද කියලා. මෙතන 0.5 ඒවා 1යි 0.5 ඒවා 0.1යි. අවසාන වශයෙන් අපිට එනවා d කියන එක න සමානයි 1.84 වැඩි කිරීම 10 ඍණ 6. 1.84 කියන්නේ 0.25යි 10 ඍණ 6 කියන්නේ මයික්‍රෝමීටර්. මෙන්න මේ ස්වච්ඡ පටක කොටසේ ඝනකම අපිට මයික්‍රෝමීටර 0.25 කියලා අවසාන වශයෙන් ගන්න පුළුවන්. එතන තරමක සුළු කිරීමක් තිබ්බා නමුත් ලොකු අවුලක් උන්නේ අපිට. සටහන් කරගන්න එක. හරි. සිම්පල් G කොටස
ස්පන්දිත UV ලේසරයක් මගින් සාදන ලද ස්පන්ද පෙළක් දෙක රූපේ පෙන්වා ඇත. තනි ස්පන්දයක ගබඩා වී ඇති ශක්තිය මිලිජූල් 20යි. චිවල පළවෙනි එක අපෙන් අහනවා තනි ස්පන්දයක පළල 10යි fs නම් ෆෙටෝසෙකන්ඩ්ස්. ලේසර් කදම්බේ උච්ච ක්ෂමතාවය තනි ස්පන්දයක ක්ෂමතාවය නිර්ණය කරන්න කියලා අපිට කියනවා. තනි ස්පන්දයක ක්ෂමතාවය. අපි ඉන්නේ ජීවල පළවෙනි කොටසේ. එතකොට අපිට ක්ෂමතාවය අපි P කියලා ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් ශක්තිය එහෙම නැත්නම් කාර්ය බෙදීම කාලය. මෙතන ශක්තිය අපිට දීලා තිබ්බ මිලිජූල් 20යි. 20යි 10 ඍණ 3යි. ජූල් වලින්. කාලය අපිට 1යි fs. නෙවෙයි 10යි. එහෙනම් ඒක සම්මත ඒකක වලට හැරෙව්වොත් එමේ එහා පැත්තේ අපිට දීලා තිබ්බා 10 වැඩි කිරීම 10 ඍණ 15යි. බිඳුවට බිඳුව කැපුණා ඍණ 3ට 3ක් ගියා ඍණ 12යි. අවසාන වශයෙන් අපිට එනවා මෙතන 2යි 10 ඍණ 12යි වොට්. 2යි 10 ඍණ 12යි වොට්. මොකක්ද ආවේ? ලේසර් කදම්බේ උච්ච ක්ෂමතාවය. එහෙම නැත්නම් තනි ස්පන්දයක ක්ෂමතාවය කියන එක. අංක 2 අපෙන් අහනවා ස්පන්ද පුනරාවර්තන ශීඝ්‍රතාවය. හර්ට්ස් 500යි නම් ලේසර් කදම්බේ මධ්‍යයන් ක්ෂමතාවය නිර්ණය කරන්න කියලා. දැන් මොකද කරන්නේ? දැන් තප්පරයකට මේ වගේ ස්පන්ද කොච්චරක් එනවද? නේද? හර්ට්ස් කියන්නේ තප්පරයටනේ. ස්පන්ද 500ක් එනවා. එක ස්පන්දයක ශක්තිය කොච්චරද? අපි ඉන්නේ දෙවෙනි කොටසේ. එක ස්පන්දයක අපිට දීලා තිබ්බා 20යි මිලිජූල්. මේ බලන්නකො. W බෙදීම T කියලා පොදු සමීකරණය ගත්තොත් අපිට ශක්තිය මිලිජූල් 20යි. 20යි 10 ඍණ 3යි. ඒතර T කියලා කියන්නේ තප්පරයට වුණොත් එහෙම. එහෙම නැත්නම් අපි කෙලිම ආදේශ කරමුකෝ ඔයගොල්ලන්ට තේරෙනව නේද? ඒකක වලින් අපි හිතුවොත් එහෙම හර්ට්ස් කියන්නේ තප්පරයටනේ. එතකොට තප්පරයට ස්පන්ද 500ක් එනවයි කියලා මේ කියන්නේ. තප්පරයට ස්පන්ද 500යි. එහෙනම් T වෙනුවට අපිට ගත්ත හැකි කොච්චරද? 1යට 500 කියලා. 1යට 500. තප්පර වලින්. මේක ජූල් වලින්. එතකොට තප්පරයට ජූල් තමයි වොට් වෙන්නේ. එහෙනම් P කියන එක අපිට ගත්ත හැකි මේක සිම්ප්ලිෆයි කරලා 20යි 10 ඍණ 3 වැඩි කිරීම 500. 10 ඍණ 3ට මේ ටික කැපිලා ගියා බිංදු 3 දෙක වැඩි කිරීම 5 කියන්නේ. අවසාන වශයෙන් අපිට එනවා වොට් 10ක්. වොට් 10ක්. තේරුණාද? සිම්පල් H අපිට කියනවා ස්පන්දිත UV ලේසර් වල වෙනත් භාවිතයක් සඳහන් කරන්න. ඡේදය අපිට තව ටිකක් තිබුණා ඒක අපි කියවමු. එතන තියෙනවා ඇත්තට මේ ශුද්‍ර ඉලෙක්ට්‍රොනික මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික උපාංග සහ අර්ධ සන්නායක සංග්‍රහිත පරිපථ IC ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් නිෂ්පාදනය කිරීමේදීද මෙම වර්ගයේ ස්පන්දිත ලේසර් සුලභව භාවිතා වේ. එතකොට අපි දාමු ශුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංග සහ අර්ධ සන්නායක සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය. ඒ දෙකෙන් එකක් ලිව්වොත් ලකුණු දෙයි බොහෝ විට. නමුත් අපි ඒක ලියලා තියමු. එතකොට සිම්පල් H කියන කොටස අපිට ලියන්න පුළුවන්. ශුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංග සහ ශුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංග හා අර්ධ සන්නායක සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය කිරීමේදී අර්ධ සන්නායක සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය කිරීමේදී ඒ ටික අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.
එතකොට අපේ 2020 අවුරුද්දට අදාළ ප්‍රශ්න ඩිස්කස් කරේ. සිම්පල් එච් කොටසත් ඉවරයි. අපි ප්‍රශ්න සියල්ලම ඩිස්කස් කරා.